මේ බුදුදහමේ අවිහිංසාව, මෛත්‍රිය සහ කරුණාව ලෝකයට පණිවිඩයක් ලෙස ප්‍රචාරය කරන අතිශය වැදගත් අවස්ථාවක්. ලොව නානාවිධ රටවලින් පැමිණෙන භික්ෂුන් වහන්සේලා සහ සාමකාමී ජනතාව මෙම ගමනට එක්වීමට නියමිතයි. 2026 අප්‍රේල් 21 සිට 28 දක්වා බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ නායකත්වයෙන් Walk for Peace නමින් ජාත්‍යන්තර සාම පාදයාත්‍රාව ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. ලෝක සාමය සහ ආධ්‍යාත්මික එකමුතුව ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. දැන් අපි බලමු මේ පාදයාත්‍රාව ගමන් කරන මාර්ගය. අප්‍රේල් 21 දඹුල්ල විහාරයෙන් ආරම්භ වී මාතලේ අලු විහාරයට ළඟා වේ. අප්‍රේල් 23 අලු විහාරයෙන් ආරම්භ වී මහනුවරට ළඟා වේ. අප්‍රේල් 24 ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වී බෙලිගම්මන රජමහ විහාරයට ළඟා වේ. අප්‍රේල් 25 බෙලිගම්මන රජමහ විහාරයෙන් ආරම්භ වී තොලංගමුව රජමහ විහාරයට ළඟා වේ. අප්‍රේල් 26 තොලංගමුව රජමහ විහාරයෙන් ආරම්භ වී යක්කල චන්ද්‍රජෝති විහාරයට ළඟා වේ. අප්‍රේල් 27 යක්කල චන්ද්‍රජෝති විහාරයෙන් ආරම්භ වී කැලණිය රජමහ විහාරයට ළඟා වේ. අප්‍රේල් 28 කැලණිය රජමහ විහාරයෙන් පිටත් වී නිදහස් චතුරස්‍රය ඔස්සේ සිරස මාධ්‍යජාල පරිශ්‍රය පසුකොට ගංගාරාම විහාරස්ථානයට පැමිණ පාගමන අවසන් වේ. හරි, තවත් වැදගත් දෙයක් තියෙනවා. මේ ගමනට ආලෝකා කියන සුනකයා සහභාගී වෙනවද? ඇත්තටම ඔව්. එම විශේෂ අවස්ථාවට සහභාගී වීම සඳහා සමගී ආදරය දිනු ආලෝකා ශ්‍රී ලංකාවට පැමිණෙන බව මේ වන විට තහවුරු කරලා තියෙනවා. විශේෂත්වය වන්නේ ආලෝකා ගුවන් යානයේ භාණ්ඩ ප්‍රවාහන කොටසේ නොව මගේ කුටීරය තුලම ගමන් කරන එකයි. සහතිකලත් සේවා සුනකෙක් එනම් Certified Service Dog කෙනෙක් විදිහට මෙම දීර්ඝ ගුවන් ගමන පුරාම සිය හිමිවරුන් සමග අසුනක රැඳී සිටීමට ආලෝකාට විශේෂ අවසරයක් හිමිලා තිබෙනවා. සත්වලෝකයෙන් මිනිස් සංහතයට සාමය සහ කරුණාව රැගෙන එන ආලෝකාගේ මෙම පැමිණීම මෙවර ශ්‍රී ලංකාවේ සාම පාදයාත්‍රාව වෙනුවෙන් එක් කරන්නේ සුවිශේෂී වටිනාකමක්. ඔයාලටත් මේ ගැන මොකද හිතුනේ කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා යන්න. හැමෝටම තෙරුවන් සරණයි.